හෙළ යාළුවනේ මං දිදස්සූසර රොබෝටික් විත්ති දස් YouTube channel එකේ අද මං කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අද මම කරන්නේ Python programming language එක ගැන. ඉතින් වැඩි විස්තර නැතුව වීඩියෝ එකටම ගිහිල්ලා බලමු අද වීඩියෝ එක මොකක්ද කියලා. හරි අද මම Python ගැන කතා කරන්න කලින් අපි බලමු මොකද්ද programming language එකක් කියන්නේ කියලා. programming language එකක් කියන්නේ අපේ කම්පියුටර් එකට තනියම හිතලා වැඩක් කරන්න බෑ. එතකොට දැන් කම්පියුටර් එකට නැත්නම් තව හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් කිසිම දෙයකට තනියම හිතලා වැඩක් කරන්න බෑ. එතකොට ඒ කම්පියුටර් එකට නැත්නම් ඒ දේවල් වලට කරන්න ඕන දේ අපි කියන්න ඕන. එතකොට ඒ කරන්න ඕන දේ කියන්න භාවිතා කරන පරිගණක භාෂාවට තමා programming language එකක් කියන්නේ. එතකොට ගත්තොත් මේ තියෙන්නේ Arduino board එක. robotics teach කරන අය මේක ගැන දන්නවා. එතකොට මේක අපේ ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරනකොට මේක තමයි ප්‍රධාන මොලේ විදිහට වැඩ කරන්නේ. එතකොට මේකදී අපේ ප්‍රොජෙක්ට් එකේ දැන් වෙන්න ඕන දේ මේකට කියන්නේ programming language එකක් භාවිතා කරලා. එතකොට මේකට පාවිච්චි කරන programming language එක තමයි C++ කියන්නේ. එතකොට මේ වගේම තවත් මේ ලෝකේ programming language ගොඩක් තියෙනවා. Java, JavaScript, C, C++, එතකොට Python ඒ වගේ තව ගොඩාක් languages තියෙනවා. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Python ගැන. හරි එහෙනම් අපි ස්ක්‍රීන් එකට යමු. හරි දැන් අපි බලමු Python කියන්නේ මොකක්ද කියලා. What is Python? High level programming. පළවෙනි දේ තමයි Python කියන්නේ high level programming language එක. ඒ කියන්නේ කම්පියුටර් එකට තේරෙන Windows සහ ඒක binary code වලට වඩා අපිට ලේසියෙන් තේරෙන ඉංග්‍රීසි වචන වලින් තමයි මේක කෝඩ් කරන්නේ. දෙවෙනි එක තමයි easy to read and write. Python වල කෝඩ් එකක් කියවන්න හරිම ලේසි. ඒ වගේම කියන්නත් මාරම ලේසි programming language එකක් තමයි Python කියන්නේ. Versatile use ඒ කියන්නේ මේ භාෂාවෙන් අපිට web development, AI data science, games, automation වගේ ගොඩක් ෂේක්ස් වල වැඩ කරගන්න පුළුවන්. Open source and free. හතරවෙනි දේ තමයි Python කියන්නේ සම්පූර්ණයෙන්ම free සහ open source language එක. ඕනෑම කෙනෙක්ට නොමිලේ download කරගෙන වැඩ පටන් ගන්න පුළුවන්. Simple syntax and easy to learn. අන්තිම දේ තමයි මේකේ syntax මාරම simple. ඒ නිසා programming මුලින්ම ඉගෙන ගන්න beginner කෙනෙක්ට උනත් මේකේ තියෙන syntax code එක බලලා ඒකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මාරම ලේසි. හරි අපි දැන් යමු ඊළඟ slide එකට. මේ slide එකේ ඉන්නේ who created Python. අපි දැන් බලමු කවුද මේ Python දැන් මේ දේ නිර්මාණය කරේ සහ එයා ගැන පොඩි විස්තරයක්. Python හදන්නේ Guido van Rossum කියන පුද්ගලයා. එයා උපදින්නේ 1956 ජනවාරි 31 වෙනිදා නෙදර්ලන්තයේ හේග් කියන නගරයේදී. එයා 1989 අවුරුද්දේ නත්තල් නිවාඩු කාලෙක නිකන් ඉන්න ගම හොබි ප්‍රොජෙක්ට් එකක් විදියට නැත්නම් එයාගේ විනෝදාංශයක් විදියට තමයි මේ Python හදන්න පටන් අරන් තියෙන්නේ. The name was inspired by the comedy show Monty Python's Flying Circuits, not Snake. එතකොට මෙයා නම් Python කියන නම සාමාන්‍ය අපි ඉංග්‍රීසි වලදී Python කියන්නේ සර්පයාටනේ. ඒක ගොඩක් අය හිතන්න පුළුවන් මේක සර්පයෙන් නිසා මේ නම Python කියලා ආවා කියලා. එහෙම නෙමෙයි. දැන් මේ Python කියන නම මේ language එකට ආවේ මේ Python නිර්මාණය කරපු කෙනා බලපු Monty Python's Flying Circus කියන කොමඩි ෂෝ එක නිසා ඉක්මනට මතක හිටින නමක් විදිහට ගොඩක් දුර නැතුව සරලව හඳුන්වන්න ඕන හින්දා තමයි මෙයාගේ නමක් දාලා තියෙන්නේ. His main goal was to create a small, highly readable programming language that write, shell, script and C. එයාගේ ප්‍රධානම අරමුණ උනේ හැමෝටම ලේසියෙන් කියවන්න සහ තේරුම් ගන්න පුළුවන් simple programming language එකක් හදන එක. අපි බලමු දැන් ඊළඟ slide එක. ඊළඟට අපි බලමු Python පාවිච්චි කරන්නේ මොන වගේ ක්ෂේත්‍රවලද කියලා. Guys, Python use පළවෙනි එක තමයි artificial intelligence and machine learning. AI සහ machine learning වැඩවලට Python use කරනවා. ඊට web development, ඊට data analysis and ලොකු data ප්‍රමාණය analyze කරන්න Python use කරනවා. ඊට automation and scripting අපේ වැඩ automatic කරගන්න. ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් දේවල් තියෙනවා automatic වැඩ කරන දේවල්. අන්න ඒ වගේ දේවල් නිර්මාණය කරන්න Python programming language එක use කරනවා. ඊට පස්සේ networking
නෙට්වක් සම්බන්ධ අඩවල්ට ඒ වගේ දෙවලට ඉටසේ ගේම් ඩියෝලප්මන් ගේම් ගොඩක් අය මේ වෙනකොට ගේම් ගහනවා ගේම් ලේ කරලා තියෙනවා අපි ප්ලේ කරන ගේම්ස් නිර්මාණය කරන්න පයිතන් ප්‍රෝගමින් එක යස් කරනවා හරි අපි දයම ඊළඟ සයිඩ්ඩකට දිසිස් පයිතන් ලෝගෝ මේක පයිතන් ලෝග එක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ මේ තමා ඔයාලා හැමෝම දැකලා තියෙන පයිතන්ල ඔපිසිියල් ලෝග එක මෙතන තියෙන්නේ ඒ ලෝග එක තමා දකොට මේ ලෝග එක දැකල් නැති අයට දැම් බලාගන්න පුළුවන් පයිතන් ලෝග එක තමා මේ තියෙන්නේ අපි යමු දැන් ඊළඟ ස්ලයිඩ් එකට the beginning of Python programming හරි එහෙනම් දැන් තමා මේ වීඩියෝ එක තියෙන ප්‍රධානම විශේෂම පොයින්ට් එකට යන්නේ ඒ තමා Python programming වලට මුලින්ම වැඩ පටන් ගන්න මෙතනින් දැන් ඉස්සරහට අපි මොකද්ද කොහොමද Python වල ප්‍රෝග්‍රෑම් කරන්නේ පළවෙනි Python ප්‍රෝග්‍රෑම් එක මොකද්ද මේ හැමදේම මුලින්ම බලමු හරි මේ වීඩියෝ එක ඉතුරු ටිකත් මා සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට දැන් අපි බලමු Python වල පළවෙනි කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා. ඒකට අපි පාවිච්චි කරන්නේ print කියන ෆන්ක්ෂන් එක. මොකද්ද මේ print කියන්නේ? අපි බලමු මොකද්ද මේ print කියන්නේ කියලා. මේකේ වෙන්නේ ස්ක්‍රීන් එක මත අපිට ඕන output එකක් message එකක් හෝ data එකක් පෙන්නන එක. ඒකට සාමාන්‍යයෙන් ගත්තොත් print කියන එකේ සරලම තේරුම මොකක්ද print කරන එකනේ. අන්න ඒ වගේ තමයි අපිට අවශ්‍ය data එක මේකෙන් අපේ අවුට්පුට් එක පින් කරනවා එතකොට ඒකේ පළවෙනි එක තමයි true display output අර කිව්වා වගේම ඒක පාවිච්චි කරන අපේ ටර්මිනල් එකේ මොකක් හරි අපිට අවශ්‍ය දෙයක් අවුට්පුට් එකක් විදියට ගන්න ඒ වගේම ඩෙවලොපර්ස්ලා කෝඩ් එකක් ප්‍රශ්න තියෙනවද කියලා බලන්න සා ඩීබගින් කරන්න වගේ දේවල් වලට print use කරනවා අපි එක්සැම්පල් එකක් තියෙනවා බලමු අපි ඇත්තරම් බලමු දැන් VS Code එකේ මේක රන් කරලා මේක ඇත්තරම සිද්ධ වෙන විදිහ මම මෙහෙම VS Code එකට යනවා මුලින්ම new folder එකක් හදමු අනිවාර්යයෙන්ම Python වල folder එකක් හදද්දී මෙන්න මේ .py කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අපි දැන් +code.py කියලා අපේ අලුත් ෆයිල් එක හදාගෙන ඉවරයි අපි බලමු දැන් print එක වැඩ ගන්න විදිය මම මේ විදිහට print එක ගහගන්නවා print අනිවාර්යයෙන්ම මේ විදිහට වරහන් ඇතුලේ සහ දුකම වල තමා අපි මොකක් හරි print එකෙන් output එකක් ගන්නකොට ඒක ලියන්නේ අපි බලමු දැන් hello world කියලා ලියලා hello world හරි දැන් අපි බලමු මේක run කරලා ඔගොන්න පේනැති මෙතන hello world කියලා ඉල්ලා තියෙනවා තොට අපි දැම් මෙතන කරේ print කියන ෆංක්ෂන් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය data එක අපේ ටර්මිනල් එකේ print කරගත්තේ එතකොට අපි බලමු දැන් ඊළඟට තියෙන මොකක්ද කියලා එතකොට print කියන එක තේරුණා කියලා මම හිතනවා ඔයගොල්ලන්ට සරලව print එකෙන් වෙන්නේ මෙන්න මේ දේ තමයි අපි මොකක් හරි අපිට ඕන දෙයක් print කරන්න උනොත් අපි විදිහට print කියලා ගහලා අනිවාර්යෙන් print කියන සම්පූර්ණ වචනෙම සිම්පල් අකුරු වෙන්න ඕන ඊට පස්සේ මේ විදිහට වරහන් ඇතුලේ අනිවාර්යෙන් මේ උඩුකම ඇතුලේ තමයි අපිට අවශ්‍ය දේ දැන් මෙතන අපිට අවශ්‍ය ඕනම දෙයක් ලියන්න පුළුවන් එතකොට අපි මෙතන ලියන්න පුළුවන් 1 කියලා එතකොට print 1 කියලා ගත්තොත් අපිට අවුට්පුට් එක විදිහට එනවා 1 කියලා. එතකොට අපි මේ print එකේ මේක ඇතුලේ ලියන ඕනම දෙයක් අපිට අවුට්පුට් එකෙන් එළියට හම් වෙනවා. එතකොට අපි දැන් මෙතන ස්පේස් එකක් තිබ්බොත් ඒකත් මේ විදිහට ටයිප් වෙනවා. එතකොට ඒ වගේම අපිට ඕන දෙයක් මේක ඇතුලේ ලියන්න පුළුවන්. මේ වගේ my name is කියලා ගහලා මෙහෙම 1 ඕම ගහලා අපිට පුළුවන් මේ දේ දැක්කනේ මෙතන එනවා my name is 1 කියලා මෙතන අපි දෙන ඕනම data එකක් ටර්මිනල් එක output එක විදිහට ලැබෙනවා අපි බලමු මෙතනට දැන් අංකයක් දීලා අපි බලමු මෙතනට මොකක් හරි අංකයක් දීලා
දෙචේති 4 කියලා දුන්නම දැක්කන දැම් මෙතන අපේ පින්ට එකේ මේ විදියට දෙචේති 4 කියලා අවුට්පුට්ටෙනවා ට පින්ට එකෙන් සරල වෙන්න මෙන්න මේදේ තමා තකොට මේ වස් කෝඩ්ඩෙක් ගැන කතා කරොත් මේ වස් කෝඩ්ඩෙක් කියන්නේ පයිතන් වල පයිතන් රන් කරන්න පුළුවන් හොඳම එන්වයිරමන්ට ගත්තම වස් කෝඩේ කියන්න අපි පයිතන් කෝඩ් කරන අනිවාරෙන් මේ වගේ එන්වරමටයක් ඕනෙනවා ට වස් කෝඩ් ගෙන කතාකරෝ වස් කෝඩ් කියන්නේ ඒවගේ පයිතන් රංකාන්න අවශ්‍ය හොඳ පුළුවන් එන්වයිරමන්ට එන පස්නයක් තියෙනවන දැන් වටස් වේරියබල් අපි බලමු පින්ට එක දැම් පින්ට එක හරි අපි දැම් බලමු මොකද වේරියබල් එකක් කියන්න කියලා එතකොට අපිට අවශ්‍ය තවත් පයිතන් පෝග්‍රම් කරති අවශ්‍ය වැදගන්න කන්සෙප්ට එකත් තම මේ වේරියබල් කියන්නේ වේරියබල් එකක් කියන්නේ කම්පියුට මෙමරිය එකේ දේට තියාගන්න පාවිච්චි කරන්න කන්ටේන එකක් නැත්තන් සාමාන්‍ය බොක්ස් එකක් වගේ දෙයක් හිතන්න මේක නමක් ගහපු බොක්ස් එකක් කියලා ඒකට අපි ඕන වැලිුව එකත් දාලා ඕන අපි දැම් මුලිම බලමු මේක වෙන විදිහ variable is a container used to store data values in a computer system ඒ තමා මම දැන් මෙච්චර වෙලා කිව්වේ වෙරිවල් එකක් කියන්න අපිට ඩේට වැලිුව එකක් ගබඩා කරලා තියාගන්න පුළන් පොඩි බොක්ස එක වගේ ගහනයක් ඉදිරි ඉතන්නක ඔගොල්ලො ගෙවල්ලල බෝතල්ල ලේබල් කරනන්නේ සීනී තේකොල ඒ වගේ කියලා අන්න ඒ වගේ මොනහරි යංසි දත්තයක් වෙන් කරලා ලේබල් කරපු බොක්ස එකත් තම වේරිබල්ලයක් කියන්න think of it like a very labeled box where you can put a value and change it whenever needed ඒක තමා මම කිව්වේ දැන් අපිට එතන කියන්නේ වේරියබල් එක කියන්නේ අපි මොකක් හරි ලේබල් කරපු බොක්ස එකක් වගේ තමා එතකොට අපේ ඩේට ඩාන්න පුළුවන් ලේබල් කරපු බොක්ස එකක් සරලවම වේරියබල්ලයක් හඳුන්වොත් එහෙම තමයි එක එතකොට අපිට වේරියබල් එක අපිට අවශ්‍ය වෙලාවක වෙනස් කරගන්න පුළුවන් there are four data types in Python they are string integer float and boolean එතකොට අපි වේරියබල් ගැන කතා කරොත් වේරියබල් කොටස් 4කට බෙදෙනවා තමා string integer float and boolean එතකොට string කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වචන එතකොට අපි හිතන්නවා දැන් මෙතන උදාහරණ තියෙනවා name සමානයි robin කොට මේ නේම් කියන්නේ වේරියබල් එක කොට අපි මෙතනදී මේ නේම් කියන අපි මෙතනදී මෙන්න මේ නේම් කියන බොක්ස එක ඇතුළට අපි මේ රොබින්න මෙහෙම අරංගිහිල දානවා එතකොට මෙතන කියන්නේ දැන් අපිට ඕන විතනකදී මේ අපිට දැන් හිතන්නකෝ අපි වෙබ්සයිට් එකක් හදනවා කියලා එතකොට වෙබ්සයිට් එකේ කාගේ හරි නමක් දාන්න උනා අපිට හැමතැනටම ඒ කෙනාගේ නම දාන්න ඕනේ අපිට පුළුවන් මේ වේරියබල් නේම් එක දාලා එතකොට ඕන් ඔටෝම මේ ගෙනගේ නම එතැන්ට වැටෙන අපි ප්‍රෝගෑම එකේදි හරියට මේ කළ බලමු කොට අපි කරන්නේ මෙන්න මේ බොක්ස එක ඇතුවට රොබින් කියන එක අරංගිල දාන එක එතකොට මේ හැම වේරියබල මේ තියන ස්ටින් ටයිප් ට ස්ටින් ටයිප් වේරියබල් එකකට අපි සාමාන්‍යයෙන් දාන වචන වගේ දේවල් තමා සාමාන්‍ය ස්ටින් ටයිප් වේරියබල් එකට දාන්න දොට ඒජ් කියන්න මේක ඉන්ටිජ ටයිප් වේරියබල් එක මෙතනත් එන්න මේ ඒජ් කියන වේරියබල් ලේබල් කරපු බොක්ස එක ඇතුළට අපේ මේ 18 කියන ඉලක්කම අරංගිල මෙහෙම දානවා මෙහෙම අපි මේ ඉලක්කම අරංගිල මේ බොක්ස එක ඇතුළට දානක තමා වේරියබල්ලයක් කියලා කියන්න හරි අපි දැම් මේ පින් කියන එක මන්දැන්ට අයින් කරගන්නවා දැම් බලම අපි කොහොඳ මේක වැඩ කරන්න කියලා නේම් දම වේජබල්ලයක් හදන නේම් කියලා සමානයි අපි මෙතැන්ට දාමු රොබින් එවන මෙතරදි කියන්නේ නේම් සමානයි රොබි දැම් බලමු අපි මේක වැඩගෙන අපි දැම් අවට දැන් හිතන්නෝ දැන් මේ රොබින් කියන නම ටයිප් කරගන්න ඕන කියලා අපේ අවුට්පුට් එක තකොට අපිට මෙතන රොබින් කියලා පි අර කලින් වගේ පින් කරලා අපිට රොබින් තේරල දාන්න ඕන්න අපි දැම් මෙතන දානෝ පින්ට් කියලා අපේ වේරියබල් එක අපේ වේරියබල් එක දානවා තෝට වේනරි දැම් මෙතන් රොබින් කියන එක දැම්මෙන දැම්ම නේම් කියන වේරියබල්ල
අපි දැම් බලමු එක රන් කරලා අවුට්පුට් එක මොකක් ඒ කියලා ඔගලන් පේනට මෙතන නේම් කියන එක පින් කරහම අවුට්පුට් එකාවේ රොබින් කියලා එකන වේරියබල් එකකති කරන්න රොබින් කියන නම නේම් කියන බොක්ස එක ඇතුවලට දාලා තියාගෙනින් තෝට අපිට ඕන තැනකති පුළුවන් මේ නේම් කියන බොක්ස නේම් කියන වේරියබල් එක පාච්චි කරල ඉතන්ට මෙතන මම ගුත් වෙනස් කරන්න මෙතැන්ට දානා රුවන් කියලා තවට දැම්මම් මෙතන වෙනස් කරන පින් කරන්න වේරියබල් එකමයි තෝට පේන ඇති අවුට්පුට් එක පිටෙනවා රුවන් කියලා අන්න විදිහට අපිට මේ වේරියබල් එක ඇතුවට දාන ඕනම දෙයක් මෙතනින් මෙතන වේරියබල් එක කිසිම දෙයක් වෙන ඒගැන් අපි දැංහිතන්නෝ කෝඩ්ලයින් විස්සක 50 60 විතර ලොකු කෝඩ්ඩල්ලිව කියලා තෝට අපි අපිට කොතන හරි දැන් වේරියබල් එකයි වේරියබල් එක වෙනස් කරන්න නවා දකොට අපි ඊතන්නකො දැන් රුවන් කියල මෙහෙම නිකන්දාල තිබොත් අපිට මුළු කෝඩ්ලයි 50 60ම පල්ලෙ හට ගිහිල්ලා මේ වෙනස්කාන්න නානේ යෝට මේ වේරියබල් එකක් හදලා එකට දැම්මට පස්ස අපිට මේ උඩම තියෙන වේරියබල් එක වෙනස්කාට පස්සේ ඒක ඔටෝම අනි කෝඩ්ලයින් 50ම ඔටෝම වෙනස් වෙනවා අපි බලු මෙතැන්ට ඕනම නම මෙතැන්ට දාන ඕනම මේ වචනයක් අපි බලමු හෙලෝ කිය දාලා හෙලෝ එකොට මෙතැන්ට දාන ඕන වචනයක් අපිට මෙතන පින්ට එක එන්න නේම් කියන එක නෙමේ හෙලෝ එකන්නේ වේරියබල් එක නෙමේ එන්නේ හෙලෝ කියන මෙතන අපි දාන ඕනම දෙයක් මෙතන ටර්මිනල් එක අවුට්පුට්න තකොට අපිට වේරියබල් එක පාචිගන්න අන්නේ පහසුන දවට කෝඩ්ලයින් 50 කැටල්ලිව්වත් අපිට හෙලෝකි මෙතනින් මේ අවශ්‍යම නම වෙනස් කරපු ගම මේ කෝඩ්ලයින් ඔක්කෝගෙම රෝම වෙනස් වෙන ට අපේ වැඩ පහස් වෙනසා කෝඩ් කරන එක එපා වෙන්න තියක වෙන එක නවතිනවා මංහිතනවා හෙලෝ කියන එක වේරියබල්ල එකක් කියන්න මොකක්ද කියන කෝගොන්ට තේරෙනවා ඇති කියලා අපි බලමු ඊළඟට මොකද තවට මේක ගත්තොත් මේක ස්ට්‍රීන් ටයිප් වේරියබල් එක අපි බලමු ඊළඟ මොකත් න් අපි බලමු වේරියබල් ටයිප් අඳුරගන්න කොහොද කියලා එක ස්ට්‍රීන් ටයිප් අකුරු වචන හෝ වාක්‍ය ස්ටෝ කරගන්න පාච්චි කරන්නේ අපි ස්ට්‍රීන් ටයිප් වේරියබල් එක ස්ට්‍රීන් ටයිප් වේරියබල් යදදි හැමලේම සිංගල් කෝට් හරි ඩබල් කෝට් හරි ඇතුලේ ලියන්න ඕන එක ස්ට්‍රීන් ටයිප් වල අනිවාරෙන් එන දෙයක් ඉටස්සේ එක්සාම්පලයක් ඉදිට ඔගන බලාගන්න පුළුවන් මෙතන නේ රොබින් කියලා තියෙනවා මෙතන අනිවාරෙන් මේ රොබින් කියන එක පෙන්න්නන විදිහටම අනිවාරෙන් ස්ට්‍රීන් ටයිප් වේරියබල් එකල් ලියන්න ඕන එන්න මේ යුගල උඩුකම හෝ තනි උඩුකම ඇතුලේ වැඩිපුරම් පාචයන්නේ ඩබල් කෝට්ස් එතකොට මෙතනදි වෙන්නේ මෙන්න මේ නේම් කියන වේරියබල් එක ගත්තොත් අර කලින් කිවෝ විදිහටම නේම් කියන ලේබල් එක් ගහු බොක්ස එක ඇතුවට රොබින් කියන වැලිව එක රංගිහිලා දානක තමා මෙතැනදි වෙන්නේ එතකොට අපිට පුළුවන් ඕනම තැනකති අපේ මේ නේම් කියන වේරියබල් එක පාච්චි කාල්ලා මේ රොබින් කියන එක ඕනි අවසිදියට වෙනස් කරගන්න අපිට පුළුවන් තවට අපි බලම ඉන්ටිජ ටයිප් වේරියබල් ඉන්ටිජ ගැන කතා කරොත් we use integer to store whole numbers such as 19, 20 or 13. We also store numerical values like age in an integer variable. Don't use code with integer. අපි integer ගැන කතා කරොත් අර වගේම තමා මෙතන වෙන්නේ age කියන ගහලා තියෙන බොක්ස් එක ඇතුළට 18 කියන වැලියු එක අරන් ගිහලා දාන එක. ඒකට ඒජ්ජගේදී අපි මේ වගේ ඩබල් කෝට් යස් කරන්න ඒ වගේම තමා ස්ටිං ඇරෙන්න්න වෙන අනිත් ඩෙටටයිස් තුනේම අපි මෙන්න මේ ඩබල් කෝට් මෙන්න මේ ඩබල් කෝට් යස් කරන්න මේවා යස් කරන්න අපි මොකද මේවා ඇවිල්ලා ස්ටිං කියන මේ ඩට ටයිප් එකටම විශේෂ වෙච්ච
දෙයක් අනිත් ඩේට ටයිසල්ට මේ ඩබල් කෝට් එක එන්නේ නෑ දවට දැන් ඉතන්න මාකර මේ වගේ අංකකට මගේ ඩබල් කෝට් දැම කියල එතකොට එක ස්ටින් ටයි් බල් එතකොට මේ ඩබල් කෝඩ් ඇතුලේ යන ඕන පයිතන් හඳුරගන්න ස්ටින් ටයි් වේරියබල් හරි අපි යමු ඊළඟ සයිඩ්කට ෆලෝට් type variable we use float to store numbers with demicals and fractional parts such as 3.1 3.14 2.5 or 10.5 like integers do not use quotes with floats අපි අර වගේම තමා මේ වගේ කෝඩ් යස් කරන්න අපි ෆලෝට් එකක් ඇතුළේ එතකොට අපි ෆලෝට් එක යස් කරන්න ඩෙමිකල්ස් නම්බර්ස් එහෙම නැත්නම් දශමය සංඛ්‍යා ලිවීම සඳහා අපි ෆලෝට් එකක් යස් කරනවා එතකොට මේ කිසිම වේරියබල් එකක අපිට අමුතුවෙන් මේ විදිහට මොක අපි පාවිච්චි කරන වේරියබල් ටයිප් එක ලියන්න අවශ්‍ය නැහැ අපිට ස්ට්‍රින්ග් ටයිප් එකක් අවශ්‍ය නම් මේ අර වගේ ඩබල් කෝට්ස් ඇතුලේ ලිව්වාම මේක ස්ට්‍රින්ග් තනින් අපි මෙහෙම මෙයාගේ උඩුකොමා දැම්මොත් එහෙම මේකත් ස්ට්‍රින්ග් ටයිප් වේරියබල් එකක් වෙනවා එතකොට අපිට ස්ට්‍රින්ග් ටයිප් වේරියබල් එක ලියන්න අවශ්‍ය නම් මේ වගේ ඩබල් කෝට් ඇතුලේ ලියවන එක ස්ට්‍රින්ග් වෙනවා එතකොට අපි ඉන්ටිජර් එකක් ලියන්න නම් අපි මෙතනට පූර්ණ සංඛ්‍යාවක් 10 15 වගේ පූර්ණ සංඛ්‍යාවක් දාපුවම Python වලින් ඔටෝම එක අඳුර ගන්නවා එක ඉන්ටිජර් එකක් කියලා. ෆ්ලෝට් එකක් ලියනවා නම් අපිට 2.5 මේ වගේ දශම සංඛ්‍යාවක් වෙන ඕනම වැලියු එකක් Python අඳුනගන්නේ ෆ්ලෝට් type variable එකක් කියලා. එතකොට හරි අපි ෆ්ලෝට් ඉවරයි මම හිතනවා ෆ්ලෝට් ගැන ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු boolean කියන්නේ මොකක්ද කියලා. Boolean we use booleans to store true or false values, logical values. It often used to check condition. Do not use code for booleans. Booleans කියන්නේ අපි booleans වල මේ වගේ ඉලක්කම්වත් ඉලක්කම් වචන වගේ දේවල් වත් නෙමෙයි අපි boolean use කරන්නේ true or false. boolean වල අනිවාර්යෙන් එන්නේ true or false විතරයි. ඔකට අපි boolean ගැන කතා කරොත් එතකොට මෙතන උදාහරණයක් එනවා is passed to. ඒ කියන්නේ හිතන්නකො විභාගේ පාස් වෙලා. දැන් කවුරු හරි අහනවා අගින් ඔයා විභාගේ පාස් වෙලාද? එතකොට දෙන උත්තරේ මොකද්ද? එක්කෝ නැත්නම් නෑ. අන්න ඒ වගේ තමයි boolean type variable එකක් ඇතුලේ අපි එක්ක ඔව් නැත්නම් නෑ කියන එක තමයි true or false කියලා දෙන්නේ. is passed. එතකොට මෙතන එන්නේ true. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම හිතනවා boolean ගැන අදහසක් එන්නේ නැති කියලා. ඊට පස්සේ මෙතන අමතර තියෙනවා we use the type function to find the variables data types. දැන් මම මෙතන කියලා දුන්නේ සරලව variable එකක් හඳුනා ගන්න පුළුවන් සරලම විදිය ගැන. ඒතකොට මෙතන කියන්නේ string type නම් මේ quotes වලින් හොයාගත්තා. ඒතකොට integer නම් මේ වගේ පූර්ණ සංඛ්‍යාවක් ඒක අනිවාර්ය integer එකක් වෙනවා. ඊට පස්සේ float type නම් මෙතන දශමයෙන් ආවොත් ඒක අනිවාර්යෙන් ඒක float එකක් වෙනවා. ඒතකොට මේ true or false આવත් ඒක boolean එකක් වෙනවා. ඒ තමයි අපිට variable එකක් අඳුර ගන්න තියෙන සරලම විදිය. ඒකට මෙතන කියන්නේ අපිට පුළුවන් මේ type කියන function එක භාවිතා කරලා මේ තියෙන variable එකක් අඳුර ගන්න. මෙන්න type කියන function එක භාවිතා කරලා අපිට පුළුවන් variable එකක් අඳුර ගන්න. හරිම සරලයි. අපිට තියෙන්නේ print එක type කියලා දාලා ඒක ඇතුලේ අපිට අවශ්‍ය variable name එක දීපු ගමන් මෙන්න මෙතන අපිට output එකේ variable type එකත් එක්කම ලැබෙනවා. අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපි යම් VS Code එකට මෙතන මම මේ print කියන එක අයින් කර ගන්නවා. අපි දැන් බලමු මෙතන variable එකක් හදලා. name සමානයි අපි දාමු මෙතනට Robin. name Robin. එතකොට මම name කියලා variable එකක් හදලා ඒක ඇතුළට Robin කියන value එක දාපු එක තමයි මම මෙතන කරේ. එතකොට දැන් මේක ඇවිල්ලා string type variable එකක්. මේක string type වෙන්නේ Robin කියන එක දාලා තියෙන්නේ double quotes ඇතුලේ. ඒ හින්දා මේක string type variable එක.
අපි දැම් බලව මේක කොහොඳ වැඩ කරන්න දැම්මම් එක පින් කරනවා මෙතනති මම පින් කරන්නේ මෙන්න මේ නේම් කියන එක එතකොට දැම් මට අවශ්‍ය පින් කරගන්න මේ රොබින් කියන එක එතකොට මට අවශ්‍ය මේ පින් කරගන්න රොබින් කියන එක ඔට මම මෙතන පින්ට එක ඇතුළේ නේම් කියල දෙනවා කලින්ගේ මෙතනදී වේරියබල් එක පින් කරද්දී අපි මෙන්න ඩබල් කෝට් දාන්න පින්ට එක ඇතුළේ නකොට දැන් නේම් කියල දුන්නා දැම් බලපු රන් කල මොකද වෙන්න කිය දැන්කොට පේන ඇති අවුපුට් එකව රොබින් කියල එතකොට දැම් දෂන්නේ අවුපුට් එක රොබින්නා ඒ කියන්න මේ නේම් කියලා ලේබ කරලා නේම් කියනක පින් කරන්න කිව්වාම පයිතන් වල කරන්නේ නේම් වල ඇතුවට දාව මේ රොබින් කියෙන පැලිව් එක පට අවුපුට් ඇත්දන මේ විදිහට දෙන අපි බලමු දැන් අර මං කලින් කිව්වාගේ ටයිප් කියන ෆන්සන් එක යස් කලා කොහොනමක ඩේට ටයිප් කරන්න දැම් බැලූග ගමන් පේන එක ස්ටින් ටයිප් කියලා උදම්මකද ඩබල් කෝට් නිසා අපි බලව මොකක්දම එක ඩේට ටයිප් මෙම තව පින්ට එකක් දාගන්නවා පින් දවස් අපේ ටයිප් කියන එක ටයිප් කියන ෆන්ෂන් එක දුන්නා දැම් මේ ඇතුළ ලියනවා නේම් කියලා දැම් මෙතන කරන්නේ පින්ට් නේම් එකේ ටයිප් එක හොයන්න කියෙන දැන් අපි පරිතන්නලට කියන්නේ නේම් කියන වේරියබල්ලගේ ටයිප් එක හොයා ගන්න කියලා අපි බලමු එක රන් කරලා මොකද වෙන්න කියලා දැම් පේනති රොබින් ගෙන මෙතන අපි පින්ජක අවපුට්ට ගෙන කාස් ස්ටර් කියන්නේ ස්ට්‍රිං කියන ට ඕන පේන ඇති දැම් මෙතන රොබින් කියන මෙතන තියන්නේ ස්ත්‍රීන් ටයිප් වේරියබල්ල යෝට මෙතන ඇල තින එක ස්ට්‍රීන් කියලා දම් අපි වල මේ එකතුවට ඉලක්කමත් කියලා මේ කෝට් ඩබල් උඩුකොප අයින් කරන්නෑ මම දෙදා විසිහාය අපි බලමු මොකක්ද අවට්පුට් එක් කියලා ඔවන පේනයි දෙදා සිසා කියලාව එවුනාට එතන තිීන ඉලක්කමක් වුණාට ඩේට ටයිප් එක ස්ට්‍රීක් එකට හේතු තම මෙන්න ඩබල් කෝඩ් ඩවල් කෝඩ් ඇතුළි දෙන ඕනම දෙයක් අයිතන් ගණන්ගට ස්ට්‍රිං ආකිද ඒක ඇතුළ ඉලක්කන්ද දශම සංඛ්‍යාද තුවෝපෝල්ද ඒක මොනාව පයිතන් ගණන් ගන්න මේ කෝඩ් ඇතුළ එන ඕන දෙයක් පයිතන් දෙන්න ස්ට්‍රිං ආකිදර අපි බලම ඉන්ටිජ වේගියබල්ලක දැම මේ ටික අයිංකර ගන්නවා දැන් බලම අප ඉන්ටිජ වේරියබල්ලයක් බලමු මම ඒජ් කියලා දෙන වේරියබල්ලයක් හදලා ඒකට දෙනවා පහළවයි කියලා දැම් මෙතන කියන්නේ ඒජ් කියන බොක්්ක ඇත්වට පහලව කියන වැලිුව කරංගිල දාපය තම අපි කර දැම් අපි බලු මේක රන් කරල මොකක් දෙන්න කියලා ප්‍රින්ට් ඒජ් සරලයි මේකෙත් කලින් වගේම අවුට්පුට් එක එන්නේ මෙතන පහලව කියෙනවා බලම ටයිප් එක මොකක්ද ප්‍රින්ට් type age දුන්නා දැන් අපි බලමු මේක රන් කරලා මොකක්ද අපිට එන අවුට්පුට් එක කියලා බේන ඇති පහළ ඇල්ල තියෙන ක්ලාස් INT කියන්නේ ඉන්ටිජ එක ෝට අපිට පේන ඇති ඩබල් කෝට් අයින් කරපු ගමා මේක ඒ ඉන්ටිජ එකක් ඩබල් කෝට් නැතුව මෙතන ඉලක්කමත් දුන්නුව ඒක අනිවාරෙන් පහලෝ එකන ඉන්ටිජ එකක් විදිර තමයි අපිට එලියටෙන් අපි බලුම් මේකට දැන් ඩබල් කෝඩ් නැතුව වචනයක් දීලා රොබින් ඩබල් කෝඩ් නැතු වචනයක් දිලා අන් කල බව මෝදන කියලා දැම් මෙතන එර එකක් වෙනවා ඒකට හේතුව තමා අපි කවදාව වචනයක් මේ විදිහට කෝඩ් නැතුව ලියන්න එතකොට පයිතනලින් එක එර එකක් ගන්නවා මොකද රොබින් කියන එක ඉන්ටිජ එකක් නොවන් හින්දා දැම් බලමු මෙතන අපි දැම් බලමු ඩබල් කෝඩ් ඇතුලේ ඉලක්කමත් දීලා පහලව මොකද වෙන්න කියලා
වේනජි පහඩව ක්ලාස් එක ඇවිල්ලදී ස්ටීග කලින් ඉන්ටිජන එකට හේතු තම මෙන මේ ඩවල් කෝට් තියෙන නැවන්ට මංහිතන සම්පූර්ණයම මේ ස්ට්‍රිංවලයි ඉන්ටිජවලයි තියෙන වෙනස පැහැදිලි වෙන්න ඇති කියලා හරි අපි ඊළඟට බලමු අනි වේරියබල්ස් ගැන මම මේක දැන්ට අයින් කරගන්නවා මම මෙතන හදන වැලිය් කියලා වේරියබල්ලක් හදලා ඒකට දෙනවා හතරයි දශම පහ කියලා දෙනා එක ඊට පස්සේ අපි බලමු මොකක්ද මෙතනදි වෙන්නේ කියලා print value සාමාන්‍ය විදියට මාර වගේම එතනත් හතරයි දශම පහ print වෙන එක තමයි වෙන්නේ ටර්මිනල් එකේ අපි දැන් බලමු මොකක්ද මේකේ data type එක කියලා print type value දැන් අපි බලමු මොකක්ද මේකේ එන output එක කියලා පේන ඇති අතන 4.5 කියලා පින්ට්ලා තියෙනවා ක්ලාස් එක ඇවිල්ලා තියෙන්නේ ෆ්ලෝට් කියන මම කලිනුත් කියවනේ දශම සංඛ්‍යාව අනිවාර්යෙන් ෆ්ලෝට් එකක් වෙනවා එතකොට අපි බලමු මෙතනට කෝට්ස් දාලා මොකද වෙන්නේ කියලා මේ විදිහට ස්ට්‍රින්ග් එක ගෙන විදිහට බලමු ඩබල් කෝට්ස් දාලා මොකද වෙන්නේ කියලා පේන ඇතිනේ දැන් මෙතන 4.5 වුණා එතන 4.5 ෆ්ලෝට් එකක් විදිහට ආවා මොකද මුලින්ම ඩබල් කෝට්ස් තිබුණේ නැතිනේ මෙතන අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා 4.5යි ක්ලාස් එක ඇවිල්ලා තියෙන්නේ ස්ට්‍රින්ග් එක දැන් ඕන්ට සම්පූර්ණයෙන්ම පැහැදිලි ඇති මේ ඩබල් කෝට්ස් දාපු ගමන් ඕනම වේරියබල් ටයිප් එකක් ස්ට්‍රින්ග් වෙනවා කියන එක එතකොට දැන් මෙතන තියෙන්නේ ෆ්ලෝට් එක අපි දැන්ට මම මේකත් අයින් කරගන්නවා අපි දැන් බලමු ඊළඟට බූලියන් කියන්නේ මොකක්ද එතන දෙනවා කලින් වගේ is past කියලා දීලා true දැන් මෙතන එනවා අපි බලමු දැන් මේක මම print කරගන්නවා print is past ඊළඟට අපි බලමු මේක type එක මං හිතනවා දැන් ඔයාලට මේ type කියන එකෙන් කරන්න මොකද්ද කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි ඇති කියලා. ඉතින් අපි කලින්ම ඔයගේ type දෙමු. ඊට පස්සේ අතට අපි දානවා අපේ variable එක is past. දැන් අපි බලමු run කරලා මොකක්ද දෙන output එක කියලා. true class bool. පේන ඇති එතන අපි දුන්නේ true කියලා. එතකොට boolean එක ඇතුලේ අනිවාර්යයෙන්ම අපි දෙන්නේ true or false. තේරෙනවද? එතකොට අපි මෙතන boolean එකක් ඇතුලේ value එකක් දෙන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් true or false තමයි boolean variable එකක් ඇතුලේ දෙන්නේ. ඒවා අපි බලමු මේකට double quote කරලා මොකක්ද දෙන්නේ කියලා. දැන් පේනවා ඇති මෙතන true කියලා එනවා මේකට අපි දාපු value එක ඊට පස්සේ class string ඔයාලට දැන් සම්පූර්ණයෙන්ම තේරෙනවා ඇති මේ double quotes දාන ඕනම එකක් string වෙනවා කියන එක සහ මේ variable අතර තියෙන වෙනස පැහැදිලි කියලා මම හිතනවා හරි එහෙනම් අපි යමු ඊළඟට අපි දැන් බලමු Python variable හදන්න තියෙන variable name එකක් හදන්න තියෙන rules මොනවද කියලා මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නේ මේ Python variable හදන්න තියෙන rules කිහිපයක්. ඒ උඩින් ටයිටල් එක rules for Python variables
බලමු මොනාද මේ rules කියලා. must start with a letter or an underscore. අපි අනිවාර්යෙන් Python වල variable name එකක් start කරන්න ඕන එක්කෝ අකුරකින් නැත්තම් underscore එකකින්. ඒ කියන්නේ මේ වගේ යටින් කියන ඇඳපු ඉරක් ඒ දෙකකින් විතරයි අපිට Python variable එකක් start කරන්න පුළුවන්. අපිට මේ දෙවෙනි rule එකේ තියෙන්නේ cannot start with a number. අපිට කවදා Python variable එක number එකකින් එහෙම නැත්නම් ඉලක්කමකින් start කරන්න බෑ. අපි අකුරකින් නැත්නම් මේ underscore එකෙන් තමයි Python variable name එකක් start කරන්න ඕනේ. We can only contain letters, numbers and underscore. අනිවාර්යෙන්ම Python variable name එකක අඩංගු වෙන්න ඕන එක්කෝ අකුරු numbers ඉලක්කම් නැත්නම් මේ වගේ underscore එකක් ඒ වගේ විතරයි. අපිට කැමති විදිහට එක symbols දාලා Python variables හදන්න බැහැ. අන්තිම රූල් එක තමයි variable name are case sensitive. Python කියන්නේ අකුරු වලට සංවේදී භාෂාවක්. ඒකට දැන් අපි මෙතන ගත්තොත් age මෙතන තියෙන්නේ අපි සාමාන්‍ය ගත්තොත් අපිට පේන්නේ age දෙකම එකම වචනේ කියලානේ. මොකට Python කියන්නේ අකුරු වලට සංවේදී භාෂාවක්. ඒකට මෙතන symbol වලින් age කියලා ගහන එකයි capital වලින් age කියලා ගහන එකයි Python හිතන්නේ මේක variable දෙකක් කියලා. එතකොට මෙතන පේනවා මෙතන සම්පූර්ණ capital වලින් age කියලා ගහම එතකොට මෙතන තියෙන්නේ variable තුනක්. මේවා එකිනෙකට වෙනස්. ඒකට උදාහරණ ටිකක් පෙන්නනවා. මෙතන තියෙන්නේ හරි variables ටික. ඒකට මෙතන වැරදි variables ටික. ඒකට මෙතන තියෙනවා ඒක වැරදි වෙන්න හේතුව සහ ඒ නීතිය ඒක වැරදින වෙච්ච නීතිය. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් මෙතන තියෙනවා my underscore name. අපි තවත් ප්‍රධාන රූල් එකක් තමයි අපි කවදාවත් මේ වගේ variable එකක් අතර ඉස්සනක් කියන්නේ අනිවාර්යෙන්ම underscore එකක් දාන්න. underscore එක පාවිච්චි කරන්නේ හිස්තැනක් වෙනුවට. නම් බලමු මෙතන දැන් අවුල තියෙන්නේ දැන් මේ variable එක ගත්තොත් second name. අපේ දෙවෙනි රූල් එක තමයි cannot start with a number. අපිට බෑ ඉලක්කමකින් Python variable එකක් හදන්න. ඒකට මේ variable එක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට my name දැන් my underscore name මේක හරි. දැන් මෙතන තියෙන විදිහට my space නෑ underscore එකක් තියෙනවා. අපිට underscore use කරන්න පුළුවන්. ඒකට my name කියන variable එක මෙතනදී හරි. ඒකට මේ තියෙන්නේ මේ rule එක. එතකොට මේක වැරදි වෙන්න හේතුව තමයි cannot start with a number. අපිට number එකකින් start කරන්න බෑ. දෙවෙනි variable දෙක ගමු age. මේක අපි කලිනුත් use කරා age. මේ variable එක හරි. මොකද මේක තනිකරම අකුරු වලින් විතරක් තියෙන variable එක. එතකොට මේ variable එක Python වලට අනුව හරි. user age මේකේ තියෙන වැරද්ද. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකට මේ දෙකම එකයි. මේ දෙකම එකයි නම් මේක හරි කියලා මේක වරදින්නේ කොහොමද? ඒකට මේකට හේතුව තමයි හොඳට බලන්න මේ ඉර මේ ඉර තියෙන්නේ මේකේ තියෙන්නේ my කියන එක underscore එක. මේකේ තියෙන්නේ ඉරක්. එහෙම නැත්නම් අපි කියන සාමාන්‍ය අඩු කිරීමේ ලකුණ වගේ පේන එකක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට අපිට Python variable ඒ වගේ marks use කරන්න බෑ. මොකද මෙතන තියෙනවා මේ තුන්වෙනි rule එක can only contain letters, numbers and underscore. අපිට Python වල variable වල පාවිච්චි කරන්න පුළුවන්. ඒ variable එකේ තියෙන්න පුළුවන් අකුරු ඉලක්කම් සහ මේ වගේ underscores විතරයි. ඒකට මෙතන තියෙනවානේ මෙන්න මේ ඉර. එතකොට මේක වැරදි. ඒක තමයි මෙතන තේරුවා. මෙතන hyphens කියන්නේ මේ ඉර hyphen are not allowed. ඒ කියන්නේ Python වලට Python variable එකක් විදිහට මේක බාර ගන්න නෑ. ඒකට මෙතන ගත්තොත් මෙතනත් අර පළවෙනි එක වගේමයි total underscore value. එතකොට මේ variable එකත් හරි. එතකොට මේ variable එකත් අනිත් ඒවා වගේම මේ variable එක හරි. මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? පේනවා ඇති මෙතන හිස්තන. මේ variable එක අපි කලින් කිව්වා
අනිවාරෙන් පයිතන් වේරියබල් එක අතර හිස්ටන් තියෙන්න්න බෑ ඉස්ටන වෙනට තම වෙන්න මේ අන්ඩස්කෝක පාවිච්චි කරන්න දකොට මේක තින වැරද්ද තමයික මෙතන පෙන්ලා තින ස්පේස් අනොට ලෝ් කොට මේ වේරියබල් එක වැරදි කොට අපි බලමු අවසාන වේරියබල් දෙක ඉස්වැලී මේකත් මේ වගේමයි ඉස් අන්ඩස්කෝ වැලි ොට ගොන්න දැන්තේනන මේ නිගෝල්සන අනුව මේ පයිතන් වේරියබල එක හාලි ොට මේක තියෙන පස්නමගත් එක සාමාන්‍ය ගෙනට හිතෙන පුළුව මේක වරදින්න කොහොමද මේක ඒජ් මේක ක්ලාස් තකොට මේ දෙකම එක වගේනේ තකොට මේක වරදින්න කොහොන තකොට මේක හේතුව තම පැනට පයිතන් කීවඩ් පයිතන් නල තියෙන කීවඩ් අපිට කවදාවත් බෑ වේරියබල් එකක් ඉයට යස් කරන්න මොකද ඒකට හේතුව පයිතන් වලින් එක වේරියබල් ඇතිට බාරගන්න නැති මොකද පයිතනල බිල්ඩින්ම මේක කීවඩ්ඩක් ඉදිර ඇයිලිවරයි තොට මේක වැරදි වේරියබල් ඇති දෙනවා ගන්න තෝට අපිට බෑ පයිතන් කීවඩ්ඩක් වේරියබල්ලක් ඉදිර පාවිච්චි කරන්න තෝට මේවා තමා පයිතන් රෝස්ටික මේ වේරියබල් තමා නිවැරදි විදියට පාවිච්චි ගන්න පුළන් වේරියබල් අනිවාරය පයිතන් කෝට්ටාදි මේ වේරියබල් හරියව්වා වැරදිව ගැන අපි දැනම් ඉන්නවන මොකද එතකොට අපේ කෝඩල එක අඩුවෙනවා ප්‍රශ්න අඩුවෙනවා තකොට මංහිතන මේ ස්ලයිඩ් එක ගැන ඔගලොන්ට තේරෙනවා ඇති කියලාද අපිම ඊළඟ සයිඩ් එකට වටස් පයිතන් ඔපරේටස් අපි මේක කතා කරන පයිතන් ඔපරේටස් මොකක්ද මේ පයිතන් ඔපරේට එකක් කියන්න පයිතන් ඔපරේටක් කියන්නේ පයිතන් වල එක පොඩිපොඩි ගණන් හදන්න වගේ ගානිතල් වගේ දේවල්ලට සහ වගේ පාචන ටූල් මෙන්න මේ ටූල් සෙට් තම අපි පයිතන් ඔපරේටස් කිය බලමු මේ ඒක ටූල් එකින් වෙන්න මොනාද කියලා පයිතන් ඔපරේටස් තම පලනික තමා ආටිමෙට්ටික් ඒ ගත්තොත් ප්ලාස් මයිනස් මේ වගේ අපේ ගනංගල භාවිතා වෙන ටූල්ස් වගේයක් තියෙන බලමු ඇඩිෂන් සා්‍යය සබස්ටක්ෂන් මල්ඩිපිකේෂන් ඩිවිෂන් කොට මෙතන එක්සාම්පල්ලා තින පහවායු ප්ලස් දී රිසාල්ට එක ඒක්ටනවා කොට අපි පයිටන් වල එතකොට මොකක්හරි බේට දෙකක් එකට එකතු කරන්න පාතියන ප්ලාස් ඊල ඉස්රා ජාසේ මකයි අඩු කරන්න ඒ පහතුන අඩු කරන්න පාවිතා කරන්න මෙන්න මේ මයින්නස් නැත අඩු කිරීම ලකුණ ඒක සාමාන්‍ය ගණන්ගලත් අපි පාචයෙන් මල්ටිවිකේෂන් ගුණ කිරීම ගුණ කිරීමට තම මෙන්න මේ තරුව භාවිතා කර තෝට අපිට පස්සරත් තුනෝන්න මෙන්නේ තරුව තමා අපේ මේ පයිතන් රජපි යස් කරන්න ොට මෙන්න මේ ඩෑස් එක මේක තමා බෙදීමට නැතන් ඩිවිෂන් බෙදීමට යස් කරන මෙන්න මේ ඩෑස් එක ට මේ හතරෙන් වෙන්න එන්නේ දේ තමා මෙතට එක්සාම්පල් තියෙනවා අපි බලමු ඊළඟ ඔපරේට එක මොකක්ද කියලා මේක සාමාන්‍ය අපි ලකුණු භාවිතා ගන ප්‍රතිශතයක් දක්වන්නන එකොට මේක පයිතන්නල භාවිතා ගන්න මොකද මොඩියස් රිමයින්ඩ of ඩිවිෂන් තොට බෙදීමකදී පයිතන්නලදී බෙදීමකදී දැන් හිතන්නක මොකක්කරි ගාන මෙතන එක්සාම්පක ඒගත් තින පහෙන් පහ බෙදීම දෙක පහබෙදීම දෙක කියන්නේ හතරයි ඉතුරු එකයින තකොට අන්න ඉතුරු ගාන බෙදීමකති මොකක් හරි ලක්කමකින් තවත් ඉලක්කම බෙදුවම ඉතුරුවෙන ගාන හොයන්න තමා මෙන්න මේ ප්‍රතිශත ලොකුණබි භාවිතගන්න පයිතන්න තකොට මෙතන උදාහන්න ඇපෙන පහෙන් දෙකක් පහබෙදීම දෙක හතර ඉතුරු එකයි තකොට මේ ඉස්තරේ නොපිට එකයි කියලා තකොට මේ වගේ දේවල් තමා මේ ප්‍රතිශත ලකුණ පයිතන් වල භාවිතා කරන්න එකස් අපි බලම ඊළඟ කැටගරීක තමා පයිතන් ඔපරේටස් කළ ඊළඟ කැටගරියක තමා එසයිමන් ගැන කතා කරන මේ මොකද සමාන්ලම ගණන්වල මේක මොකද සමාන ගන්න මේක භාවිතා ගන්න ගණන්වල සමානයි කියල පෙන්න්න එත ඒක්වල් කියල පෙන්න්න ට ඒ කියන්නේ එක් සමානයි පහ ඒ සමානයි 10 අන්න ඒකට තමා ගණන් වල යස් කරන හැබැයි පයිතන් වලදි මේකෙන් කියන්න සමානයි කියන ගන මෙතන තියෙනවා assign a value to a variable යන්න ඒ අපි ආදේශයක් කරන්න තමා මේ
මෙන්න මේ සමාන ලකුණ පවිතනල භවිතාව මෙතන දැක්ක ගමන් ගෙන තිීතිනුණ මෙතන කියන්නේ සමානයි 10 කිය හැබැයි මෙතන පයිතන් වලට අනුව මෙතන කියන්නේ එක් 10 වෙන්න ඕන කියන ඒ කියන්නේ අර කලින් වගේම වේරියබල් සලත් මෙන්න මේ ලකුණ පාචි කර වේරියබල් එකකත් කියන්නේ මෙන්න මෙතන වේරියබල් එකත් කියන්නේ 2.5 වැලිුව එකක් වෙන්න ඕන කියන එක අන්න ඒ වගේ තමා මෙතනත් කියන්නේ 10x වෙන්න ඕන කියන තකොට මෙතන ආදේශයක් තමා වෙන්නේ කියන්නේ 10 කියලා ආදේශයක් තමා පයිතන් වලට අනුව මේ සමාන ලකුණ දැම්මාම වෙන්නේ අපි බලමු ඊළඟට සයිමන් කැටගරිය කියන දවත් දෙකක් තියෙනවා එකතු කිරීම සහ සමාන ලකුණයි අඩු කිරීම සහ සමාන ලකුණ මොකද්ද මේ දෙක at subtraction and SI දැන් මෙතන කියන්නේ 10 වෙන්න ඕන කියන එක මෙතන කියන්නේ x සමානයි 5 වෙන්න ඕන 10කට 5ක් එකතු වෙන්න ඕන ඒකට මෙතන සාමික x සමානයි x ධන 5 කියන එකට සමානයි යන හිතන්නකො දැන් අපි x කියලා වේරියබල් එකක් හදනවා කියලා x කියන වේරියබල් එකට අපි x කියන වේරියබල් එකට x කියලා වැලියු එකක් දෙනවා ඒ වැලියු එකට 5ක් එකතු කරනවා අන්න ඒක තමයි මෙතන කියන්නේ x සමානයි x ධන 5 කියන එක තමයි මෙන්න මේ සංකේතයෙන් පෙන්වන්නේ කොට මේකේ අනිත් පැත්තත් එහෙමයි මෙතන ඍණ දැම්මොත් කියන්නේ x සමානයි x වෙන 5 කියන්නේ x කියන වැලියු එකෙන් 5ක් අඩු කරලා ඒක මේ වේරියබල් එකකට දානවා කියන්නේ කොට ඔපරේටර්ස් වල ඊළඟ කොටස තමයි කම්ප්‍රෙසිෂන් කියන්නේ මේක කියන්නේ සමාන සහ අසමානද නැත්නම් විශාලද කුඩාද ගණන් වලත් මේක තියෙන හින්දා ඕනම කෙනෙක් මේ සංකේත ටික අඳුරගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම දන්නවා මෙතන ගණන් වල ඒ සාමාන්‍ය සංකේතමයි තියෙන්නේ පයිතන් වලදී ඒක භාවිත කරන තැන තමයි වෙනස් වෙන්නේ මේක තියෙන්නේ greater than less than කියන්නේ දැන් 10 විශාලයි 5ට වඩා 2 ඒක තමයි මේකේ කියන්නේ අපිට පයිතන් වල භාවිතා කරන්න ඕන මේ ගොඩක්ම භාවිතා කරන්නේ කන්ඩිෂන් එකක් කියලා ඒක ඒවා ගැන ඉදිරි වීඩියෝ වලදී මම කියන බලාපොරොත්තු වෙනවා එතකොට මේකේ තියෙන්නේ x 10 විශාලයි 5 කුඩායි කියන එක. එතකොට ඒ වගේ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට අනිත් පැත්තට දැම්මම කියන්නේ එතකොට මේ පැත්තේ තියෙන වැලියු එක මේ පැත්තට වඩා කුඩායි කියන එක. දැන් මෙතන කියන්නේ 10 විශාලයි 5 කුඩායි කියන එක. මම හිතනවා මෙතන Python operators කියන ඕගොල්ලන්ට දල අදහසක් එන්නේ නැති කියලා මම ඉක්මනට ඒ ටික ආපහු මතක් කරගෙන යන්නම්. මේ ටික එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම ඒ වගේ දේවල් වලට තමා මේ ඔපරේටර්ස් මේ ටූල්ස් ටික භාවිතා කරන්නේ. ඒකට මේ ප්‍රතිශත දකුණ මේක පාවිච්චි කරන්නේ අපි මොකක් හරි මේ ප්‍රතිශත ලකුණ භාවිතා කරන්නේ අපි මොකක් හරි ඉලක්කමකින් තවත් ඉලක්කම බෙදුවම ඒකට ඒ බෙදුවම ඉතිරි වෙන ගාන අපි අර දීර්ඝ බෙදීමක් මෙහෙම දීර්ඝ බෙදීම අපි මේ විදිහට මෙහෙම කොක්කක් දාලා මෙහෙම දීර්ඝ බෙදීම පහළට කරගෙන යනවානේ අන්න ඒ වගේ මෙහෙම බෙදීගෙන යනකොට මෙහෙම ඉතුරු 1යි ඉතුරු බිංදුවයි අනේ අන්න ඒ ඉතුරු වෙන ගාන ගන්න තමා අපි මෙන්න මේ ප්‍රතිශත ලකුණු භාවිතා කරන්න. ඔට ඕන තේරෙන්න ඇති ඒකෙන් වෙන දේ ඊළඟට මෙන්න මේ සමාන ලකුණ මේක භාවිතා කරන්න එක්ට 10 ආදේශ කරන්න අර වේරියබල් එකන එතනත් ආදේශයක් තමා වෙන්නේ නේම් කියන වේරියබල් එකට රොබින් කියන වැලිුව එක ආදේශ කරන ඒ කියන වේරියබල්ලට 15 කියන වැලිුව එක ආදේශ කරන අන්න ඒ වගේ දෙයක්ත්තම මෙතන වෙන්න තොට මෙතන වෙන්නේ ඒ ආදේශ කරන එකට 5ක් එකතු කරන්න ඒ ගැන්නේ වේරියබල් එකක් තිනවා ඒක වැලිුව එකත් එෙන වැලිුවකට 5ක් යුතු කරන්න 5ක් වගේ ඒගැන ඕනම ඉලක්කමක් එකතු කරන්න මේක අනි පැත්තත් එම අඩු කිරීම දස මෙතන කම්පොසිෂන් මෙතන සමාන සහ අසමාන කියන එක තොට මේ සමාන ලකුණු දෙකක් කියන්නේ සමානයි කියෙන පටලෝ ගන්න එපා මෙතන සමානයි තනි සමාන ලකුණන්න ඒක ඇවිල්ලා මේ වගේ ආදේශ කිරීම
සමාන ලකුණු දෙකක් කියන්නේ සමාන ගැන පහ සමානය පහ රසේ සමාන ලකුණ මේ වගේ විස්මයාදී ලකුණ යනවා කියන්නේ එක අසමානය කියන එතකොට මේකින් ගෙන දේමයි මේකෙන කියන්නේ එතකොට ඒ දෙකම දෙකම එක වගේ එකම දේට භාවිතා කරන ටූස් දෙක තෝට මේකෙන් කියන්නෙත් අර වගේම අසමානතා ලකුණ කියන්න මේකන මේගෙන පෙනන අසමානතා 10 විශාලය පහ කුඩයි මංදර ඔපරේටස් ගැන දැම් පැහැදිලි ඇති කියලා පියම ඉලක සයිට් එකට දැම්බනු යුසගේ ඉන්පුට්ටක් ගන්න කොහො දිය මොකදම යස ඉන්පුට් කියන්නේ about in Python function used to accept data from the user through the keyboard කියන්නේ අපි මොක් කරේ කියන විතන්න අපි වෙබ්සයිට් ඇක්නතුව කියලා ගොනේ වෙබ්සයිට් එක අපි දැන් අහනවනේ Google කවුන්් එක අදන් ගියත් යුසනේම් එක හනවා පාසඩ් දහනවා අන්න ඒ වගේ මොකක්කරි අපේ ප්‍රෝගෑම් එකට අවස්ස ඩේට එක ඒක පාතියන යුසගේ කීබෝඩ් එකෙන් එයා ටයිප් කරලා ඉන්පුට්ටත් ඉදිහට දෙන එක තමා යුස ඉන්පුට් කියන්නේ අපි දැම් බලමු කොහොදේ යුස ඉන්පුට් එක වැඩ කරන්න කියලා එක්සාම්පල් එකක් තිනවා නේම් සමානයි ඉන්පුට් එන්ට යුවනේම් පින්ට් හෙලෝ ප්ලස් නේම් තෝට මෙතන තියෙන්නේ නේම් කියල වේරියබල්ලයක් හදනා ඉන්පුට් අර ටයිප් කියන ෆංශන් එක වගේම ඉන්පුට් කියන ෆංශන් එක දාලා ඒකට මෙම බ්ලකට් දෙකත් දාලා ඒ ඇතුල ලියනවා එන්ට යුවනේම් කියල තොට ඒකෙදී පින්ට් එක පින්ටන හෙලෝ කලින් ඒගේ පයිතන් ඔපරේටස්ල වෙන්න ප්ලස් ලකුණ ප්ලස් ලකුණෙන් ගන්න එකතු කිරීම කියනගෙන තැනදි මෙතන කරන්නේ හෙලෝ කියන එකට නේම් කියන එකතු වන්නවා තැදී ගොන්න හිතන්න පුලන් කොහොමද අකුරු එකතු වෙන්නේ කියලා තොට හෙලෝ කියන එකයි නේම් කියන එක එක ළඟින් ලියවෙන එක තවා මේක තේරුම තෝට the program take user input and prints it on the terminal දැන් මෙතනින් යසගේ ඉන්පුට් ප්‍රෝග්‍රම කාරගෙන එන්ට යුන්නේම් කියලා දෙදකොට අපි දැම් ප්‍රෝග්‍රම එක රන්කාට පස්සේ එන්ට යුන්නේම් කියලා පුට්ට එක ලැබෙන තෝට අපිට තමන්ගේ නම රොබ් මෙතන මං එක්සාම්පල රොබින් තමන්ගේ නම ටයිප්කාට පස්සේ මෙතන හෙලෝ කියල වැරලා ඒ අපි ටයිප් කරපු නම මේ විදිහටනවා අපි ජම් බලු එක ඇත්තරම වෙන්න එක හොඳ කියල අපි යම් විස්කෝඩ්ඩට ටික දැනට අයින් කර ගන්නවා බලු මේ කොහොද එන්න කියලා දැම්මම අර වගේම වේරියබල් එකක් හදා ගන්නවා නේම් සමානයි දැම් මෙතන ඉන්පුට් ඇන්න දාන්න ඕන අපි ඉන්පුට් දානවා මෙම අනිවාරෙන් උඩුකමා දාන්න ඕන මොද මෙතන ස්ටිංයක් විදිරතාව මේකත් වැඩ කරන්නේ නේම් සමාන ඉන්පුට් එතන ටයිප් කරන ඕන එක උඩුකොම ඇතුලි තමා දාන්නේ එන්ට නේම් මෙහම දැම්මට පස්සේ ඉන්පුට්ට ගෙනවා එන්ටයව නේම් කියලා කියන්නේ සරලවකි වොත් මේක යුසගෙන් එයාගේ නම මොකක්ති කියලා අහන එක තම මෙතන වෙයි පස්සේ අපි ප්‍රින්ට් එකත් දාමු ප්‍රින්ට් මෙම කෝඩ්ස් ඇතුළේ හෙල්ලෝ ප්ලස් නේම් දැම් මෙතන වෙන්නේ අර එක්සාම්පල්ලගේ වගේම නේම් එක ඉන්පුට් ඇත් හල එන්ටයිව නේම් කියල් දා තෝට අපෙන් අහනෝයාගේ නම්මකද කොට අපි වෙන නම එට කරපු ගම පින්ටගෙන් එලෝ කියලා වෙල්ලා ඔයාගේ නමට මෙතැන්ට නැතන් දාන නමට එලෝ කෙන එකතු වෙලා අපිට අවට්පුට් එකෙනවා බලම විදිටම දැන් අවට්පුට් එක එනවාද කිය දැම්මන් රන් කරා දැන් එන්ටයෝ නේම් කියලාවා අපි බලු මෙතන නවත් දීලා රොබ්බින් කියලා දීල බලමු රොබින්
දැක්කද හෙලෝ රොබින් දැඟකොට පේනති වෙතනික ඔක්කොම එක ගොඩේ වගේ තකොට අපිට ගාන්දීන වෙටනි පොඩි ස්පේසයක් දීපු ගමා එන්ටයි එතකොට බලුන්ද රන් කරලා එන්ටයනේ රොබින් හෙලෝ රොබින් දැක්කන දැන් මෙතන අවුට්පුට් එකව හෙලෝ ඔබින් කියන තෝට මේ විදියට තමා මේ ඉන්පුට් පාංශන එක අඩගන්න මංගිතන ඉන්පුට් ප්‍රංශය එක ගැනත් ඔගොලොන්ට සරලා අදහසක් එන්නති කියලා මෙහම තම ඉන්පුට් එක වැඩ කරන්නේ තකොට අපිට මේක ඒජ්ජ රද්දාන්න පුළුවන් ඒජ් කියල වේරියබල්ලයක් හදලා ඉන්පුට් enter your age බොල් දැන් ඉදස අපි පින්ට එක දානවා හෙලෝ ප්ලස් නේම් තා පින්ට එකත් දාලා your age is කියලා දාලා මෙම හරි දැන් අපි බලමු මේක රන් කරලා ටැබ්ලේ වද්ද අවුට්පුට් එක කියලා enter your name අපි මෙතනට රුවන් කියලා දීලා බලමු enter your age 20යි කියලා දීලා hello රුවන් your age is 20 මෙතන අපි ටයිප් කරපු පින් කරපු එක ඒ විදිහට මෙතන අවුට්පුට් එක එල්ල තියෙන දැන්වලට තේරෙන්නේ නැති මොකද්ද මේ අවුට්පුට් කියන ෆන්ක්ෂන් එකේ වෙන්නේ එතකොට මේක සරල පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා එහෙනම් අපි යමු ඊළඟ අද වීඩියෝ එකේ අපි අවසානට කතා කරන්න කොටස තමයි ටයිප් කාස්ටිං මොකද්ද මේ ටයිප් කාස්ටිං කියන්නේ අපි දැන් කතා කරමු මොකද්ද ටයිප් කාස්ටිං කියන්නේ ටයිප් කාස්ටිං ගැන ඩේට ටයිප් එක තවත් ඩේට ටයිප් එකට කර්නට් කරන්න එකට පාවිතා කරන්න එක ඩේට ටයිප් එක තවත් ඩේට ටයිප් එකට කර්නට් කරන්නට තමාප ටයිප් කාස්ටිං කියලා කියන්න උදාහරණයක් විදියට ස්ට්‍රිං එකක් ඉන්ටිජර් එකක් විදියට ඉන්ටිජර් එකක් ස්ට්‍රිං එකක් විදියට ඉන්ටිජර් එකක් ෆ්ලෝට් එකක් විදියට ෆ්ලෝට් එකක් ස්ට්‍රිං එකක් විදියට අන්න ඒ විදියට අපි ඒ කියන්නේ වේරියබල් එකේ තියෙන වේරියබල් එක ටයිප් වේරියබල් ටයිප් එක තව ටයිප් එකකට මාරු කරන එක තමයි ටයිප් කාස්ටිං කියන්නේ. ඒකට අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඒකට මෙතන තියෙනවා there are four functions used for type casting. ඒකට function හතරක් තියෙනවා type casting වලට use කරන්න. the str කියන්නේ converts other data types to string. කියන්නේ අනිත් ඩේට ටයිප් එක ස්ට්‍රිං එකට කන්වර්ට් කරන එක තමයි str කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ ඊට පස්සේ int converts to other data types to integer කියන්නේ අනිත් ඩේට ටයිප් එක ස්ට්‍රිං එකක් ෆ්ලෝට් එකක් වගේ එක ඉන්ටිජර් කරන එක තමයි int කියන එකේ කරන්නේ ඊට ෆ්ලෝට් කියන්නේ දශමයේ සංඛ්‍යා එක ස්ලයිඩ් එකේ තිබුණා කරනට අද ඩේට ටයිප් ටු ෆ්ලෝට් ඒ කියන්නේ ස්ට්‍රිං එකක් ඉන්ටිජර් එකක් ෆ්ලෝට් එකක් විදිහට කන්වර්ට් කරන එක තමයි ෆ්ලෝට් කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ. ඒකට බූල් කියන්නේ බූලියන්. බූලියන් කියන්නේ converts to other data types to boolean. ඒ කියන්නේ ස්ට්‍රිං එකක් int එකක් ෆ්ලෝට් එකක් බූලියන් එකක් විදිහට කන්වර්ට් කරන එක තමයි මේකේ හතරෙන් එකෙන් කරන්නේ. බූලියන් කියන එක වැඩිය යූස් කරන්නේ නැහැ. අපි අනිත් තුන තමා වැඩිපුරම ටයිප් කාස් ගන්න ඔය බූලියන් ගැන කොහොමත් ෆෝස්නේ. ඒකට අනිත් තුන තමා වැඩිපුරම ටයිප් කාස්ටිං කරන්නේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. යම් අපි යමු VS Code එකට. මම මේ ටික දැනට අයින් කරගන්නවා. මුලින්ම
තම නේම් කියල වේගවල්ල කතාගන්න සමානයි මම මේකට දැනට නමක් වෙනුවට මෙම ඉලක්කමත් දාල්න්න රස්සේ දැම් මෙතර නේම් කියන එක ගත්තොත් ඒක ඉල්ලා අපි බලු මේක දෙන ටයිප් එක මොකද කියලා අලිු බැලුව ඩෙන් ටයිප බාන්නේ ටයිපන පංචල පින්ට එකත්දාගෙන ටයිප් නේම් දෝට type name print name දැන් බලමු අපි මොකක්ද output එක කියලා සාමාන්‍ය විදිහට ක්ලාස් එක වෙනවා අපිට string කියලා මේක string වෙන හේතුව තමයි මෙතන double quotes තියෙන එක පටලව ගන්න එපා ඒක double quotes තියෙන ඕනම එකක් string කලින් නුත් ඒක මම පැහැදිලි කරා ඔකට print වෙලා තියෙනවා 200යි කියලා දැන් අපි බලමු මේක type cast කරලා දැන් අපි මේක type cast කරනවා integer එකක් විදිහට එන්න name සමානයි කියලා දාලා name සමානයි int එක ඇතුළේ අපි දෙනවා name කියලා දැන් අපි බලමු මේක print කරලා print type name අපි බලමු මොකද්ද මේ දැන් name කියන variable එකේ type එක මොකක්ද කියන්නේ දැන් පේන ඇති අපේ variable type එක මෙතන මුලින්ම පේනවා class string කියලා එතකොට මේ මෙන්න මේ කොටස තමා string කියලා එන්නේ එතකොට මේක අපිට එනවා print int වල type class ගාට පස්සේ මේක පෙන්නනවා class int කියලා ඒ කියන්නේ මේ typecast එකේ ඇති මේ string variable එක int කියන variable එකක් විදිහට වෙනස් වෙනවා. ඒක තමයි typecasting කියලා කියන්නේ. අපි ඊළඟට බලමු තවත් data type එකක්. මම මේක දැන් අයින් කර ගන්නවා. දැන් බලමු අපි int එක age සමානයි මේ integer එක අපි දැන් බලමු මේක print කරලා print age ඊළඟට print අපි මේක type එක බලමු type age ඊළඟට අපි මේක රන් කරලා බලමු මෙතන දෙනවා 20යි කියලා අපේ variable එක print වෙනවා ඊට පස්සේ class variable class එකට අපිට පෙන්නනවා int කියලා එතකොට මේක integer එකක් මෙතන quotes නෑ පේනවා මේක integer එකක් අපි දැන් මේක type cast කරමු string එකක් විදියට මම ආපහු age නැද මෙතන වෙනවා value string str අපි දැන් මේක print කරලා මොකක්ද output එක කියලා print
value බලමු එක type එක print type value අපි බලමු මේ age කියන variable එක type cast කරා මම දැන් මෙතනදී string එකක් විදිහට අපි බලමු මොකක්ද output එක කියලා ඔයාලට පේන්න ඇති මෙතන ඇවිල්ලා තියෙනවා පළවෙනි එක output එකලා තියෙනවා 20යි class එක int කියලා. ඒකට අන්තිම එකේ දෙවෙනි එකේ output එක ඇවිල්ලා තියෙනවා ඒකත් 20මයි class එකේ string කියලා. මොකක්ද වෙනස? ඒකට මේ එතන තියෙන integer variable එක මෙතනදී integer variable එක මෙතනදී string එකක් විදිහට type cast වෙලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මොකද්ද මේ type casting කියන්නේ කියලා. ඒකට අනිත් variables කොහොමම තමා. ඒකට අපි බලමු අනිත් sort එක. මේ මම value සමානයි 3.6යි කියලා float එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම මේක print කර ගන්නවා. value print කර ගන්නවා. ඒකේ print type value දැන් අපි බලමු ඊළඟට මේක type cast කරමු අපි float string එකක් විදිහට value දැම්ම මෙතන print එක print කරගත්තා. ඊට පස්සේ string එකක් විදිහට type cast කරා. ඊට value එක print කරලා ඒකේ type එක බැලුවා. අපි බලමු මොකක්ද output එක කියලා. output එක එනවා පළවෙනි එක එනවා 3.6යි class එක මොකද float. මම කිව්වා ඕනම දශම සංඛ්‍යාව class එක float. ඒකට මෙතනදී මම ඒ float එක type cast කරා string එකක් විදිහට. ඒකට string එකක් විදිහට type cast කරාට පස්සේ පේන output එක වෙනසක් නැහැ 3.6යි class එක string වෙලා. ඒකට අපි මේකට තමයි type casting කියන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ type casting ගැන අදහසක් එන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු integer එක float කරලා. මේකම ගන්නවා integer එක float කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. value එක 3යි. එතකොට දැන් මේක මෙතනදී integer එකක් වෙනවා. මොකද දශම සංඛ්‍යාවක් නැහැනේ. මම මෙතනට value එක වෙනස් කරනවා. ඊට පස්සේ බලමු අපි මේක type cast කරලා float එකට. මොකක්ද වෙන්නේ කියලා බලමු. float එක type cast කරාට පස්සේ print value print type value output එක මොකක්ද කියලා ඔයගොල්ලෝ වෙනවාදී 10 class එක int. එතකොට මෙතන class එක int කියලා ඇවිල්ලා තියෙනවා මොකද පළවෙනි එක integer එකක් කියලා නිසා. එතකොට අපි දෙවෙනි code එකේදී අපි integer එක
ෆලෝට්ටක් ඉද ටයිප් කාස්ට ලෝට අපිට අවට්පුට් කලදින 10.0 හැම වෙලේම ෆලෝට්ටක් ඉදියට ටයිප් කාස් කරද්දි ඒක අවට්පුට්ටගෙන්නේ දශම සංඛ්‍යාකි 10.0 දශම සංඛ්‍යාකින් තම අවට්පුට් එක දකොට මෙතනදී අපිට බෑප් ස්ප්‍රිං එක අකුරු ටයිප් කාස් කරන්න බෑ ඉන්ටිජ එකක් කරේ ෆලෝට්ටක් කර විදියට හෝද අකුරු දශම සංඛ්‍යාවලටවත් පූර්ණ සංඛ්‍යාවලටත් අකුරු වෙනස් වෙන්නේනේ ඒ අන්නේ හේතුව හින්දා දකොට මංහිතන ඔගොන් ටයිප් කාස්ටිං ගැන අදහසක් එන්නති කියලා අරදි මේක තමා අද විඩියෝගේ අවසානටම කතා කරන්න මාතෘකාව හරි මේ තමා වීඩියගේ අවසානයට ඇවිල්ලා තියෙනවා ඔන්න එහෙන ඉති අපි පයිතන් බේසි ලේසන් එක මෙතන ඉවර වෙනවා විඩියක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි හොඳයි අද වීඩියක මෙතනින් ඉවර ඉතින් මේ විඩියක හොඳන ලයික් කරලා අනිදාට බාන ෂෙයා කරලා මාක්හරි විඩිය එක දැනගන්න දෙයක් තියෙනවන ඒකත් කමෙන්ට් කරන්න ඉතින් දවසින් දවස වෙනස් වෙන ලෝකේ අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න මගේ channel එක subscribe කරලා තියාගන්න අදට ගිහින් එන්න සුබ දවසක්